Hi Bloomish Craft Lovers මම මේ පෙන්නන්නේ ඔයාලගෙන් අපිට මල් ටික ලැබිලා ඒ මල් අපි වෙන් කරගෙන සිලිකා ප්‍රොසෙස් එකට දාන්න කලින් පොඩි වීඩියෝ ක්ලිප් එකක්. ඉතින් ඔයාලා අපිට මල් දෙවද්දී මෙන්න මේ තත්ත්වයට එවන්න බලන්න. මොකද එතකොට හොඳට අපිට කලර්ස් ඇතුව ප්‍රිසර්වේෂන් එක කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාට මල් ටික ලැබිලා දවසක් දෙකක් වගේ ඇතුළත අපිට එවන්න බලන්න. සමහර මල් තියෙනවා අපිට පරක්කු වෙලා ලැබුණොත් හොඳම තත්ත්වය අපිට ලැබෙන. මොකද ඒවා හොඳට වේලිලා එහෙම තිබ්බ මල්. හැබැයි මල් වලට වතුර ගෑවිලා එහෙම තිබ්බොත් ඔයාලා අපිට එවද්දි පොඩක් ඩැමේජ් වෙලා තියෙන්න පුළුවන් මල් ටික. මම මේ පෙන්නන්නේ අන්න ඒ වගේ මල් ටිකක්. මෙන්න මේ මල් ටික හැබැයි අපිට පෙටල්ස් වලින් කරන්න තිබ්බ ආර්ට් එකක් ඉන්න අපිට ලොකු ප්‍රශ්නයක් වුණේ නැහැ. ඒක වැඩේ කරගන්න පුළුවන් වුණා. හැබැයි ඔයාලා 3D flower preservation එකට මල් දෙවද්දි හොඳම තත්ත්වයෙන් එවන්න බලන්න. අඩුතරමේ දවස් දෙක තුනක් පරක්කු වුණත් මේ මල් වලට වතුර නොගෑවි තිබ්බනම් අපිට මොනවා හරි කරගන්න පුළුවන්. එහෙනම් ඔයත් ආය අපිට flower preservation එකට මල් එවද්දී මෙන්න මේ විදිහට එවන්න බලන්න.